ලන්ඩනේ තියෙන සංචාරක ආකර්ෂණය වැඩිම තැනක් තමයි ලන්ඩන් අයි එක. අපේ ලංකාවේ ටූරිසම් පහුගිය කාලේ ගත්තොත් රසික මොන වගේ ස්ටැටිස්ටික්ද තියෙන්නේ? ලංකාවේ ටැක්සියක් ගන්න ගියොතින් එයාපෝට් එකෙන් එළියට බහැලා ඒ මිනිස්සුන්ට නිදහසේ ටැක්සියක් ගන්න පුළුවන් වාතාවරණයක් තියනවාද කියන එක ප්‍රශ්නයක්. නැචුරල් තැනක් බලන්න ගියාම මේක පැත්තකින් ටිකට් කඩන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් එතකොට මෙහෙට පාඩුවක් වෙලා නැහැ නේ සංචාරකයා එනවා. ඒ තැන් වලට බලන්න එන සංචාරකයනවා සහ ඒ වටා මයික්‍රෝ ඉකොනොමි එකක් ඇදිලා තියෙනවා ඒ පැතිවල. ඔව් 2018 වඩා 4 බිලියන් මේ අවුරුද්දේ 4 බිලියන් නම් අපිට වඩා පොටෙන්ෂල් එකක් මේ ව්‍යාපාරේ නැද්ද? කොහොමද හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ඉන්නේ කොහෙද කියන එක පිටිපස්සෙන් ලන්ඩන් අයි එක. ලන්ඩන් අයි කිව්වම එංගලන්තය සහ ලන්ඩනේ තියෙන සංචාරක ආකර්ෂණය වැඩිම තැනක් තමයි ලන්ඩන් අයි එක. ඉතින් එංගලන්ත ජනතාව තමන්ගේ අලුත් අවුරුද්ද උදා වෙද්දී නිව් ඉයර් සෙලිබ්‍රේෂන්ස් කරන්නේ මේ ලන්ඩන් අයි එක ආවට. ඉතින් ලෝකේ පුරාම ලන්ඩන් අයි එක බලන්න සංචාරකයෝ දහස් ගණනක් මෙතනට දිනපතා අද මේ සතියේ දවසක් වෙලත් සෑහෙන වෙරිසක් ඉන්නවා මේ ලන්ඩන් අයි එකේ ගිහිල්ලා මුළු ලන්ඩනේම බලාගන්න බලා කියාගන්න. උඩට ගියාම මුළු ලන්ඩන් වලම ලස්සන බලන්න පුළුවන්. අපි අද යන්න බලාපොරොත්තු වෙනවානේ. මේක යන ගමන් අපි බලමු අපේ පොඩ්කාස්ට් එකේ කොහොමද මේක යන ගමන් කරන්න කියලා. ඉතින් රසික අපි මේ මෙතන දැන් මේ ලන්ඩන් වල ඉන්නේ අපි UK වල ගත්තොත් මුළු යුරෝපයම ගත්තත් මේක අයිකොනික් තැනක් අපි තෝරගත්තේ මේක ටූරිසම් ආකර්ෂණය දිනාගත්ත තැනක් හින්දානේ. ඒකට අපි අද බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ ලංකාවේ ටූරිසම් ගැන කතා කරන්න. ලන්ඩන් අයි එක ළඟ ඉඳගෙන අපි මේ ලන්ඩන් අයි එක සම්බන්ධව හෝ මේ එංගලන්තයේ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය. ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගත්තාම අපි ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් තමයි ලංකාව දැනට අල්ලගෙන යන්නේ. ලංකාවේ ආර්ථිකය අල්ලගෙන යන්නේ. ඒතකොට මෙතනට අපි ආවේ මේ ලංකාවේ තියෙන සංචාර කර්මාන්තයට අපිට මේ එංගලන්තයෙන් ගන්න පුළුවන්. නැත්තම් මේ ලන්ඩන් නගරයෙන් විතරක් ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? ඒ වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොනවද? අපි කියන අර good practices කියලා රසික මොනවද අපිට ගන්න පුළුවන් good practices කියලා කතා කරන්න මම හිතන්නේ අපි මෙතනට ආවේ රසික. ඉතින් රසික ඉස්සල්ලා අපේ වැඩේ නිල වශයෙන් පටන් ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. තවත් එපිසෝඩ් එකක් එක්ක ඇවිත් ඉන්නේ the 10GR podcast එකේ. ඉතින් සෙනාල් අයියා කිව්වා වගේ මේ podcast එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත්ම මාතෘකාවක්. ඉතින් අපි වැඩේ පටන් ගමු. පටන් ගමු. එතකොට දැන් අපි හරි ලංකාවේ දැන් අපි දැන් මේ ටූරිසම් ගැනනේ කතා කරන්න යන්නේ. ලංකාවේ ටූරිසම් ගැන කතා කරද්දී රසික දැන් හොස්පිටැලිටි කියන්නේ ඒක කොටසක් විතරයි. හරිද? මම දකිනවා දැන් අපි දැන් ගත්තොත් අපේ ලංකාවේ ටූරිසම් පහුගිය කාලේ ගත්තොත් රසික මොන වගේ ස්ටැටිස්ටික්ද තියෙන්නේ? අපිට කොහොමද GDP එකත් එක්ක කොච්චර ප්‍රමාණයක් ලංකාවේ ටූරිසම් වලට ටූරිසම් වලින් කන්ට්‍රිබියුෂන් එකක් තියනවද? කොච්චර සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ආවද පහුගිය කාලේ? අපි දන්නවා ඒත් එක්ක අපිට නරක කාලේ තිබ්බ හොඳ කාලේ තිබ්බ මොනවද ඒ ගැන මම හිතන්නේ මම දන්නවා මේ ගැන හොඳ රිසර්ච් එකක් කරලා තියෙන එක්කනේ. ඔව් ඇත්තටම පහුගිය අවුරුදු 10 දත්ත විශ්ලේෂණය කරාට පස්සේ සෙනල්ලායේ ලංකාවේ 2015 ඉඳන් 25 වෙනකම් මම මේ කතා කරන්නේ. ලංකාවේ ටූරිසම් පීක් එක කියලා කියන්නේ පීක් එක තිබ්බේ 2018 අවුරුද්දේ. අපි ඒකෙදී මම හිතන්නේ 3.8 බිලියන් 4.3 වගේ වෙනකම් මම හිතන්නේ. ඒ වගේ ගාණක් රෙවෙනියු එකක් සංචාරක ව්‍යාපාරයෙන් අපට ලැබුණා. මම හිතන්නේ ඒ පහුගිය අවුරුදු 10 ලැබුණු වැඩිම රෙවෙනියු. හැබැයි ඊට පස්සේ 2019 20 21 22 කියන අවුරුදු 4 ගැන අපට කතා කරන්න වෙන්නේ අවුට්ලයර්ස් විදියට. ඒ කියන්නේ ප්‍රශ්නත් එක්ක ඊස්ට් ඇටැක් එක ආවා, COVID-19 වෛරසය, ඊට පස්සේ ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් එක මේ ඔක්කොමත් එක්ක අවුරුදු 4ක් විතර සංචාරක ව්‍යාපාරයට ඉතාමත්ම අවාසනාවන්ත කාල සීමාවක් උදා වුණා. ඒ කියන්නේ මම හිතන්නේ රෙවෙනියු එක මිලියන 2-3ට වගේ මිලියන ගත්තා. එතකොට ඒවා නැවතත් වර්ධනය කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒවා සමහර ඒවා ඉතාම සාධනීයයි.
ඉතින් ඊට පස්සේ ආපහු 2022 තුන්වැනි කාර්තුවේ වගේ ඉඳන් 2023 2024 ගත්තොත් 2025 23 24 25 මේ අවුරුදු වල දැන් 25 අපි ගත්තොත් එහෙම මුල් මාස 3 පළවෙනි කාර්තුවේ 8,96,000ක් විතර ඇවිල්ලා තිනවා ටූරිස්ට් ලංකාවට. ඒ කියන්නේ 1 බිලියන් වලට ළඟයි. 1 මිලියන් වලට ළඟයි පැමිණි ප්‍රමාණය. සංචාරකයන් 1 මිලියන් වලට ළඟයි. 1.1 බිලියන් වගේ ප්‍රමාණයක් තියෙනවා මගේ මතකයේ නිවැරදි නම්. ඒ කියන්නේ 4 ගුණයක් ගියොත් ආයි 4 බිලියන් වගේ රෙවෙනියු එකක් මේ අවුරුද්ද අපිට එක්ස්පෙක්ට් කළ හැකියි. ඔව්. 4 බිලියන් වගේ රෙවෙනියු එකක් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ 2018 අපේ පීක් එකේ තිබ්බ ප්‍රමාණයටම ආයි මේ අවුරුද්ද වෙද්දී එන්න පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න. සෑහෙන ලොකු ප්‍රවණතාවයක් තියෙනවා කියන එක පේනවා. දෙයියන්ගේ පිටින් මොකක් හරි රටට කරදරයක් නොවුනොත්. වුණොත් සහ ඒ කියන්නේ මොනවා හරි එළියෙන් අපිට බාධාවක් එන්නේ නැතුව ට්‍රැවල් බෑන් කවුරු හරි ගැහුවේ නැත්නම් එහෙම දේවල් උන්නේ නැත්නම් අපිට මේ යන ගැම්මට යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි අපි මෙතන තියෙන ප්‍රශ්නේ. 4 බිලියන් වලින් උඩ යන්නේ නැති එකයි මට තියෙන ප්‍රශ්නේ. 2018 ඉඳන් අවුරුදු 7ක් ගත වෙලා. ලෝකේ සෑහෙන වෙනස් වෙලා. ඔව්. අලුත් දේවල් මිනිස්සු ට්‍රයි කරන්න පටන් අරගෙන. මේ සියල්ල හරහා තාමත් අපිට පුරෝගතනය කරන්න වෙන්නේ 2018 ගානම නම් රීච් කරන්න පුළුවන් වෙන්නේ. 2018 4 බිලියන් මේ අවුරුද්දත් 4 බිලියන් නම් අපිට වඩා පොටෙන්ෂල් එකක් මේ ව්‍යාපාරේ නැද්ද? නැත්නම් කොතනද අපි හදා ගන්න ඕන? මොනවද අපිට වෙනස් කරගන්න තියෙන්නේ? මෙන්න මේ කියන කාරණා ටික මම හිතන්නේ අපි අඩු වැඩි වශයෙන් කට්ටිය සාකච්ඡා කරනවා. නැත්නම් නමුත් පොඩ්කාස්ට් එකක් හරහා අපි බලාපොරොත්තු වෙන මේ පොඩ්කාස්ට් එක අහලා මේ දේවල් ටික කතා කරා. ඊට පස්සේ මේ කතාවේදී දැන් මීට අපිට වඩා විශේෂඥයෝ ඇති. මේ අපි දකින පැත්තෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඒතර අපේ අඩුපාඩු තියෙන්න පුළුවන් මේ අපි කතා කරන දේවල් වලට අපිත් යම් කිසි රිසර්ච් එකක් කරලා තමයි මේ ටොපික් එක අද කතා කරන්නේ. හැබැයි මීට වඩා දේවල් දන්න අය අනිවාර්යෙන් ඉන්නවා මේ ආර්ථිකය පිළිබඳ ඒක දැනුම තියෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට අපි ආරාධනා කරනවා අපිට අපේ තියෙන අඩුපාඩුත් නිවැරදි කරලා ඒ අවශ්‍ය කමෙන්ට් එකක් දාන්න ඒවා අපි ඒතකොට නිවැරදි කරගන්න. දැන් රසික එතකොට දැන් කිව්ව කතාව ගත්තහම 4 බිලියන් වලින් උඩට යන්න නම් අපේ මොකක් හරි දැන් උපරිමයටනේ ආයෙන්න යන්නේ මේ. ඒකට එතනින් එහා යන්න අපිට ඊට වඩා ලොකු පොටෙන්ෂල් එකක් තියෙද්දී ඇයි ලංකාව එතනින් එහා යන්නේ නැත්තේ කියලා බලන්න ඕනේ. ඔව්. ඒකට ඒක බලනකොට මම හිතන්නේ අපිට ප්‍රධාන සාධක කීපයක්නේ තියෙන්නේ. දැන් අපි සරලව ගත්තොත් අපිට තේරෙන භාෂාවෙන් ගත්තොත් එකක් හොස්පිටැලිටි එක කියන එක කියන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රධානම දේ තමයි හෝටල් ටික ඒ රෙස්ටරන්ට් හෝටල් කෑම බීම තියෙන ඉඳුන් හිටුන් තියෙන තැන එක කොටස. ඊළඟ දෙවෙනි කොටස තමයි හියුමන් රිසෝස් එක. හියුමන් රිසෝස් එක කිව්වහම මෙතන රැකියා කරන අය ඉන්නවා, ඒත් එක්කම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්නවා, එයාපෝට් එකේ ඉඳන් මේ ටුවරිස්ට් ඇවිල්ලා රවුම ගහලා ආයි එයාපෝට් එකෙන් ගෙදරට යනකම් අවශ්‍ය හියුමන් රිසෝස් එකක් තියෙනවා. ඊළඟ තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක කිව්වහම එයාපෝට් ඕන, ට්‍රාන්ස්පෝර්ට් ඕන, යන්න එන්න ඒ ටික අවශ්‍ය වෙනවා. ඊළඟට සංචාරක මර්මස්ථාන කියලා අපි කියන්නේ හොට් ස්පොට්ස් ටිකේ ලොකේෂන්ස් ටිකේ තියෙන ෆැසිලිටිස් ටික. ඒතකොට ඊළඟට එනවා ඔය කිව්වා වගේම හොට් ස්පොට් කියන්නේ නැචරල් රිසෝසස් ටික අපේ මේන්ලි. නැත්තම් මේ වගේ මෑන් මේඩ් අයිකොනික් තැන් තියෙන්නත් පුළුවන්. ලංකාවේ මේන්ලිම අපිට තියෙනවා නැචරල් රිසෝසස් ටික. ඒතකොට ඒක හතරවෙනි සාධකය. පස්වෙනි එක තමයි ගවර්නන්ස්. ඒතකොට ඒකේ රටේ තියෙන නීතිය, මාකටින් එක කොහොමද අපි කොහෙද ගිහිල්ලා මේ අපේ මේක පොසිෂන් කරන්නේ, ඔය කරුණු පහ අතරනේ මේ කොහොම කැරකෙන්නේ. ඒතකොට ඔය කරුණු පහත් එක්ක රසික ගත්තොත් එකින් එක අපි ගත්තොත් එහෙම මුලින් අපේ නැචරල් රිසෝසස් ටිකෙන් ගත්තොත් ඔයා මොකද හිතන්නේ ඇයි අපිට මෙතනින් දැන් නැචරල් රිසෝසස් වලින් අපි abundant හොඳටම ඒතර නැචරල් රිසෝස් කතා කරද්දී මට මතක් වෙන්නේ සෙනල්ලයි අපිට ආර්ථික විද්‍යාව ඉකොනොමික්ස් වල තියෙනවා තියරි එකක් ෆැක්ට් එන්ඩෝමන්ට් කියලා. ඒ කියන්නේ ෆැක්ට් එන්ඩෝමන්ට් කියලා කියන්නේ රටකට තියෙන කම්පැරටිව්ලි ඒ රටකට තියෙන ඇඩ්වාන්ටේජ් එක ඒ රට තුළ තියෙන එක්කෝ හියුමන් කැපිටල් එක මානව සම්පත වෙන්න පුළුවන්, එක්කෝ ලෑන්ඩ් එක වෙන්න පුළුවන්, එක්කෝ නැචරල් රිසෝස් වෙන්න පුළුවන්, නැත්නම් ඒක රටේ තියෙන ප්‍රාග්ධනය කුමක් හෝ දෙයක් හරහා ඒ රට කොහොමද ඒකෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කියන එක. ෆැක්ට් එන්ඩෝමන්ට් කියලා තියරියක් තියෙනවා ආර්ථික විද්‍යාවේ. හරි. ඒතර ওই තියරිය අනුව මම හිතන්නේ නැචරල් රිසෝස් ගත්තොත් අපේ රට තරම් ඒ වගේ ස්වභාවික පරිසරය කියන්නේ මුහුදු නම් මුහුදු, ගංගා නම් ගංගා, කඳු නම් කඳු, දියැලි නම් දියැලි, ඒ හැමදේම අපිට දෙන්න පුළුවන් ඕන විදියකට. ගංගා කියද්දි මතක් වුණේ මට දැන් මෙහෙට තියෙන එකම ගංගාව නිකන් ප්‍රසිද්ධයි කියන්න තියෙන මේ ගංගාවනේ තියෙන ගංගාව විතරයි. ඒක පොඩි පොඩි ගංගා විතර. මහවැලි කැලණි, වලවේ කළු ඔහොම අපිට කියන්න පුළුවන්. රට වටේම ගංගා. එතකොට ගත්තොත් එහෙම කිලෝමීටර්
200ක් 300ක් ඇතුළත වෙන දේශගුණ විපර්යාස. අපි දැන් ගාල්ල ඉඳන් වැල්ලවාය පැත්තට යනකොට රස්නේ ඉතර වැල්ලවාය ඉඳන් පැය භාගයකින් ඇල්ලට නගිනකොට හීතල. සීතල. ඒ සියලු දේ ගහන වෙච්ච රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඕනලාක අප්‍රිකාව එක්ස්පීරියන්ස් එකක් පුළුවන්, ඔස්ට්‍රේලියා එක්ස්පීරියන්ස් එක පුළුවන්, මේ ආයි යුරෝප එක්ස්පීරියන්ස් පුළුවන්. හිම විතරයි නැත්තේ. හිම විතරයි නැත්තේ. ඉතින් එතකොට ඒ වගේ ස්වභාවික පරිසරයක් තියාගෙන ඔය අර කලින් කිව්ව ආගන්තුක සත්කාරය ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ ජාන වලින් වෙන හොස්පිටැලිටි එක. කියන්නේ ගෙදරකට ලංකාවේ මිනිස්සුගේ ගෙදරකට ගියොත් කන්න දෙන්න නැතුව යවන්නේ නැහැ වගේ ඒ පුරුද්ද තියෙනවා මුළු රටේම. අනිත් එක හිනාව අපේ තියෙන. ආයිබෝවන් කියලා පටන් ගන්නවා. ආයිබෝවන් කියන විදිය මේ සියල්ල කම්පෙයාර් කරොත් එහෙම මෙහි හොටෙල් එකකට අපි ගිහිල්ලා ලංකාවේ හොටෙල් එකකදී අපි ගන්න එක්ස්පීරියන්ස් එකයි අහසයි පොළොවයි වගේ නේද? ලංකාවේදී තාමත්ම හොඳයි හොස්පිටල් එකේ. හොස්පිටැලිටි එක ගැන රසික කතා කරද්දී මම මෙහි හොටෙල්ස් වලටත් ගිහලා තියෙනවා. අපි ඔක්කොම ලංකාවේ හොටෙල්ස් වලටත් ගිහිල්ලා තියෙනවානේ. අර වා කිව්වා වගේ අහසට පොළොව තමයි මෙහෙ දැන් මේ අර පොඩි කාමරයක් තමයි තියෙන්නේ. ලංකාවේ හොටෙල් එකකට ගියාම මේකේ තියෙන කාමරේ සයිස් එකෙන් 4න් එකක් වගේ තමයි ඒ වැලියු එකට මෙහෙ තියෙන්නේ. ඊළඟට බුෆේ එකකට ලංකාවේ ගියාම දවස මදි. ඔව් දවසක මදි කාලය ඉවර කරන්න. එහා එක පේන්නේ නැහැ. මෙහෙ මචං මේ බුෆේ එක කියලා තියෙන්නේ මොනවද? බන්ස් ටිකයි, චීස් ටිකයි, හැම් බේකන් ටිකයි, ළඟ බිත්තර ටිකකුයි, ඕනනම් කොෆි ටිකකුයි. මෙන්න මේ වගේ පොඩි කෑල්ලක දාලා තියෙන ඔක්කොම බුෆේ එක. ඒකට මෙහෙට මිනිස්සු ඇවිල්ලා ඒ ටික කාලේ යන්න එනවා. මෙහෙ තියෙන අපි ලිහා ගන්න ඕන දේ අපේ හොස්පිටැලිටි එක හොඳටම තියෙනවා, නැචරල් රිසෝස් ටික බලන්න එනවා. ඉතින් එතනින් එහාට මොනවද අපි හදාගන්න තියෙන කියන කතාව තමයි. හොස්පිටැලිටි එකට අපි අතට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ලංකාව එකහන්ට අල්ලන් ඉන්නේ මං හිතන්නේ අපේ හොටෙල් කර්මාන්තය තමයි. ඔව්. සහ රෙස්ටරන්ට් කෑම බීම අපේ තියෙන ආහාරවල විවිධත්වය අපේ අඩුපාඩු තියෙනවා. ඒ වලදී අපි දැකලා තියෙනවා අර කාක්කෝ කියන ප්‍රොජෙක්ට් මේ සමාජ මාධ්‍යවල අපි ඕන තරම් දැකලා තියෙනවා. ලංකාවට අර පොඩ්ඩක් බ්ලැක් මාක් කියන වැඩ ඕන තරම් වෙනවා. ඒක අපේ හියුමන් රිසෝස් එකේ පැත්තෙන් හදාගන්න ඕන. ඒ හදාගන්න ඕන ගමන් හැබැයි අපේ හොස්පිටැලිටි එකෙන් ඔච්චර හොඳට තිබිලත් රසික මේ අපිට 4 බිලියන් එක දැන් පැනගන්න බැරුව හිර වෙලා ඉන්නේ. ඔව්. ඒ කියන්නේ අපි මෙහෙමයි අපි කරන්නේ මෙතන පුරෝකතනයක් මං කලිනුත් කිව්වේ 2018 තමයි අපි වැඩිම රෙවෙනියු එක අරන් තියෙන්නේ. ඔව්. ඒතර ඊට පස්සේ තිබ්බ ඔය ඩිසාස්ටර්ස් ටිකත් එක්ක රෙවෙනියු එක අඩු වෙලා 22 23 24 මේකේ රෙවෙනියු එක වැඩි වෙමින් යන්නේ 25ත් මේ එන පැටර්න් එකටම ආවොත් 4 බිලියන් වලට වඩා රීච් කරයි කියලා අපි විශ්වාස කරනවා. සමහර විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. නෑ ඊට මං හිතන්නේ ඊටත් වඩා ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. අපි මේ 4 බිලියන් නෙමෙයි කතා කරන්න ඕනේ. 4 බිලියන් නෙමෙයි. 8 10 කතා කරන්න ඕනේ අපි මේක. අපිට ඉස්සර A level පන්ති වල කියලා තියෙන්නේ ඔබට S එකක් ලබා ගන්න ඕන නම් ඔබ A එක try කරන්නයි කියලා. මේ දැන් ඔය අපේ ගිය අවුරුද්දේ එහෙම කොහොමද අපේ GDP එකෙන් revenue එක ඔය ආපු revenue එක? ගිය අවුරුද්දේ ගත්තොත් 2.5% 3% වගේ ගාණක් තියෙන්නේ නේ. 3.5% වගේ තමයි එන්නේ. කියන්නේ අපි ඒ කියන්නේ මදි නේද? ඒ කියන්නේ ඊට වඩා අපේ revenue එකට මේ tourism එකෙන් තව ගන්න පුළුවන් කියන කාරණාව තමයි මට තියෙන ප්‍රශ්නයක් කියන්නේ දැන් අපි හැමෝම කතා කරනවා දැන් අපි පොඩි කාලෙත් ටූරිසම් ගැන කතා කරන සංචාරක ව්‍යාපාරය දැන් අපි ගාල්ල ඉන්නකොට හික්කඩුව තමයි ඒ දවස්වල ඉතාම ප්‍රසිද්ධ. ඔයා මීගම්බුව කියන්නේ ඒ වගේම සංචාරකයෝ ඇදෙන ඉතාම සංචාරක හොට්ස්පොට් එකක්. ඉතින් අපි පොඩි කාලෙත් මේ සංචාරක ව්‍යාපාරයේ පිළිබඳ කතා කරනවා, ටුවරිස්ට්ලා එනවා, මේක රටට ලොකු දායකත්වයක් දක්වනවා කියලා කියනවා. දැන් ඔය මේ ඉන්දියානු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තමයි අපි එතන කතා කරන්න පටන් ගන්න කලින් සීගිරියට කලින් අපිට කතා කරන්න වෙන්නේ රටට මුලින්ම සංචාරකයෙක් කියන එයාපෝට් එක. එයාපෝට් එක ගැන කතා කරද්දී රසික අපි මම පළවෙනි මුල් කාරණේ දැන් අපි මේ කරුණු පහක් යටතේ යන්නේ හොස්පිටැලිටි එක, හියුමන් රිසෝස් එක, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, නැචරල් රිසෝසස් සහ ඊළඟට අපිට තියෙනවා අන්තිමට ගවර්නන්ස් ඇන්ඩ් ප්‍රොමෝෂන් මාකටිං පැත්තේ දේවල්. ඒක අද අපිට මේ ඔක්කොම කතා කරලා ඉවර කරන්න බෑ. අපි ඇත්තටම අද මේන්ලි try කරන්නේ මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පැත්තට පොඩ්ඩක් focus කරන්න. මේ වගේ තැනකට ඇවිල්ලා රසික අපි ආදයින් පස්සේ ඊළඟ සෙෂන්ස් අපිට මං හිතන්නේ පොඩ්කාස්ට් කීපයක් කරන්න වෙයි මේකට. ඊළඟ එපිසෝඩ් එකේදී අපි වැඩිපුර තව මේක මං හිතන්නේ මේක අපිට කන්ටිනියුේෂන් එකක් තියෙන පොඩ්කාස්ට් එකක්. එතකොට ඔයාලා ගත්ත තැනකට එයාපෝට් එක. එයාපෝට් එක ගැන මට මේ ළඟදිම තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ගත්තොත් රසික ලංකාවේ මේ දැන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක කිව්වහම රටකේ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දෙන තැන එයාපෝට් එක. එයාපෝට් එකේ මම දැන් මේ ළඟදී ලංකාවට ගිහිල්ලා දැක්ක හොඳ දෙයක් තියෙනවා. හොඳ දේ තමයි මුළු එයාපෝට් එකම දැන්
කන්ස්ට්‍රක්ෂන් ෆිල්ඩයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි මාස්ටර් ප්ලෑන් එකකට මට පෙවුණා මේ එයාපෝට් එක ටිකක් දියුණු තත්ත්වයකට එන්න යනවා කියන ලක්ෂණ පේන්න තියෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක් රසික. මොකද අපි දැකලා තියෙනවා ලෝකයේ දැන් මෙහෙ ගත්තොත් හීත්‍රෝ එයාපෝට් එකටම ගියොත් ඒකේ තියෙන ෆැසිලිටිස් ලෝකයේ BCS මේ එයාපෝට් එකක් විදියට පළවෙනි 5 ඇතුලේ හීත්‍රෝ එයාපෝට් ඊට පස්සේ අපි ගත්තොත් චැන්ගි සිංගප්පූරු ඊට පස්සේ ඩුබායි වල තියෙන එයාපෝට් එක. ඉතින් මේ එයාපෝට් එක නිකන් වෙනම ලෝකයකට ගියා වගේ. වෙනම ලෝකයක්. අනික රට ගැන ෆුල් ඉම්ප්‍රෙෂන් එක මුලින්ම දෙනවා. මුලින්ම ඉම්ප්‍රෙෂන් එකක් දෙනවා. මම හිතන්නේ ඒක තාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් නේ. අපි දැන් ව්‍යාපාරය ගැන කතා කරද්දී අනිවාර්යෙන් ඒකෙදී මට ඒ දැක්ක හොඳ දේ තමයි දැන් එයාපෝට් එක ටිකක් යම් මට්ටමකට හොඳ තත්ත්වයකට හැදීගෙන එනවා. අපේ ලොකුම කම්ප්ලේන් එකක් තියෙන එකනේ අපේ එයාලයින් එක ගැන ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන. ඔව්. මම එනකොටයි යනකොටයි දෙකම ගියේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. හැබැයි තිබ්බ ඒ දුන්න ආගන්තුක සත්කාරය ආයි මට නම් next level ඒ කියන්නේ ඒකට නම් ශ්‍රී ලංකන් එයාලයින්ස් වල crew එකට pilotsලා මචං මම අර බලන් ඉන්නවා ඉස්සරහා ස්ක්‍රීන් එකේ අර ඒකේ පොඩ්ඩක් GPS වලින් අප්ඩේට් වෙන්න වෙලා යනවනේ මොනවා වුණා මම බලන් ඉන්නවා ෆ්ලයිට් එක බානකම් දැන් මේකෙන් ස්ක්‍රීන් එකෙන් බලන් ඉන්නවා බලදි බාලා ගිහිල්ලා ඒ කියන්නේ එච්චර ස්මූත් ලෑන්ඩින් ස්මූත් ටේක් ඔෆ් ඒවා තියෙන්නේ ඒ පැත්තෙන් අපි ඉතාමත් හොඳ තැනක ඉන්නවා හැබැයි එයාපෝට් එක ඇතුලේ රසික කියන්නේ ඒ කියන්නේ දැන් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේ නරක දේවලුත් තියෙනවා අපි හදාගත යුතු දේවල් ඒකේ මම දැක්ක දෙයක් තමයි දැන් ඉමිග්‍රේෂන් එකෙන් අර පාස්පෝර්ට් චෙක් කරලා ලංකාව ඇතුළට ගිය ගමන්ම ඔව් අර කාක්කෝ වගේ මචං ඒ කියන්නේ අර මේ පිටකොටුවේ වෙළඳාම් කරනවා වගේ නැත්නම් අපි මාකට් එකක වෙළඳාම් කරනවා වගේ ඩියුටි ෆ්‍රී එකේ ස්ටාෆ් එක පනිනවා මචං බෝතල් ටික විකුණන්න. හරිද දැන් මං හිතන්නේ ඒ වගේ දේවල් අපි හදාගන්න ඕනේ. නොකළ යුතු දේවල් නේ. නොකළ යුතු දේවල්. ඉතින් ඒක ඒ වගේ කොහොමද හදාගන්නේ? ඒවා මං හිතන්නේ ට්‍රේනින් යනවාට මං හිතන්නේ ට්‍රේනින් වල කස්ටමර් මැනේජ්මන්ට් ඒ කියන්නේ කස්ටමර්ස්ලාත් එක්ක කොහොමද ඩීල් කරන්නේ කියන කතන්දරේදී ඇත්තටම අර පොලයිට්නස් එක සහ ඒගොල්ලොන්ට වැඩි ඉඩක් දෙන එක තමයි කරන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඩියුටි ෆ්‍රී ෂොප් එකකට නිදහසේ තමන්ට ඕන කරන එක්කෝ නියම බෝතලේ හරි අනිත් අවශ්‍ය කරන දේවල් ඒගොල්ලෝ අරගනි. ඒකට ප්‍රොමෝෂන්ස් මොනවා හරි තියෙනවා නම් කරන්න ඒ දේවල් ඩිස්ප්ලේ කරලා තියන්න පුළුවන්. ඊට අමතරව ඔන්ලයින් ෆැසිලිටිස් තියෙනවා මම හිතන ලංකාවෙත් ඕක තියෙනවා. ඔන්ලයින් කලින් චෙක් කරගෙන ඔන්ලයින් ඕඩර් කරගෙන ගිහිල්ලා එතනදි කලෙක්ට් කරගන්න පුළුවන්. ෆ්ලයිට් එකේදීත් දෙනවා ඕනම ඕඩර් කරගන්න. ඉතින් අර ඒ වගේ එච්චර දේවල් එච්චර පහසුකම් තියෙද්දි අර මිනිස්සෙක්ගේ වදයක් වෙන ගානට පිටිපස්සෙන් යන එක අපි හදාගන්න ඕන කාරණාවක්. ඒක නොකළ යුතු දෙයක්. සෙනල්ලායි කිව්වා වගේ ඒතර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක පොඩ්ඩක් එතකොට අර වාතගතියක් එනවා. අනිත් එක ඒක ට්‍රේනින් එකක් මම හිතන්නේ යන්න ඕන. අවශ්‍ය වෙනවා. ඒ දේවල් ටික බොහෝ බිහේවියරල් චේන්ජස් වලින් තමයි අත්‍තරම මේ දේවල් ටික කරන්න පුළුවන් වෙන්නේ. ඩියුටි ෆ්‍රී එකෙන් පස්සේ අපි එන්නේ එයාපෝට් එකෙන් එළියටනේ. එයාපෝට් එකෙන් එළියට. එතන කතාවත් මං හිතන්නේ එච්චරම සුන්දර නෑ නේ අපට අහන්න ඔය කියන්නේ මේ ටැක්සිත් එක්ක තියෙන ගැටලුව ඔයා කතා කරන්නේ. සම්බන්ධයෙන් තියෙන ගැටලුව ගැන. ඒතකොට රසික අපි මං හිතන්නේ මේක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපිට මේනම දෙයක් කතා කරන්න ඕනේ. අපි නිකන් මේ ලන්ඩන් අයි එකේ අනගාන රවුම කරකි පොඩ්ඩක් ඒක ගැන කතා කරමුද? මං හිතන්නේ අපිට වෙනම වෙනස්ම අත්දැකීමක්. ඔය ඒතකොට ඒකේ අපිට කතා කරන්න පුළුවන් මොකද්ද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ අපිට තව වෙන්න ඕන දේවල් ටික අපි පොඩ්ඩක් රවුම යන ගමන් කතා කරමු. මේ ගිහිල්ලා උඩ මුදුනට ගිහිල්ලා මෙතන මුදුනට ගිහිල්ලා ටිකක් ලන්ඩන් වටේ බලලා එතනදී ආයි හම්බෙමු. කලින් අපි කිව්වා වගේ ලන්ඩන් අයි එකේ තමයි දැන් ඉන්නේ. කැරගෙන ගමන් ඉන්නේ. වටපිටාව අපි දැන් බලන්න පුළුවන් වටපිටාව බලන ගමන් රසික අපි කතා මේ අපි කතා කර හිටියේ ඇත්තටම ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඊට වඩා හොඳ තැනකට ගෙනියන්න මොනවද කරන්න පුළුවන් කියන කතා බහ ඇතුළේ ඉන්න ගමන් සංචාරකයෙක් එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ කොහොමද සංචාරකයට ඔය සංචාරක ස්පොට් වලට යන්න තියෙන පහසුකම කියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ දැන් අපේ ට්‍රාන්ස්පෝර්ට් පැත්ත ට්‍රාන්ස්පෝර්ටේෂන් අපි දැන් මුලින්ම ගත්තොත් අපි කැබ් කතන්දරේ වෙනම කතා කරන්න ඕන. ඒ කියන්නේ අපි කතා කරමු ලංකාවේ ටැක්සියක් ගන්න ගියොත් එයාපෝට් එකෙන් එළියට බහලා ඒ මිනිස්සුන්ට නිදහසේ ටැක්සියක් ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද කියන එක
ප්‍රශ්නයක්. ඉතින් මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ කාටවත් කාගවත් රැකියාවකට පහර ගන්න හෝ ඒ දෙයක් නමුත් අර ඒ නිදහස අවශ්‍ය වෙනවා නේ ලංකාව. ඒක ක්වොලිටි එක සහ ඒක නිදහස පිළිබඳව අපි හිතලා බලනවා. දැන් ලංකාවේ ගත්තොත් ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. දැන් Uber තියෙනවා, Pickme තියෙනවා. නොඑක් කැබ් සර්විසස් තියෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට ඒ තමන්ගේ නිදහසේ ඒ දේවල් කරගන්න පුළුවන් පහසුකම් සලසා දුන්නොතින් ඒ මිනිස්සු හොඳ සේවයක් සපයයි. ඒකට එළියට බහින එයාපෝට් එකේ එළියට බහින සංචාරකයාට තමන්ගේ අභිමතය පරිදි ෆෝන් එකෙන් ඇප් එක සර්ච් කරලා වාහනේ බලලා ගාන දැනගෙන එතනින් තමන්ට කැමති දෙයකට යන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් මෙහෙකත් නම රසික දැන් හීත්‍රෝ එයාපෝට් එකෙන් පැසෙන් පස්සේ ඕන තැනකට එන්න ඔක්කොම ට්‍රාන්ස්පෝර්ට් එක නෙට්වර්ක් වෙලා තියෙනවා. කැබ් සර්විස් එක ඕන නම් එහෙම යන්න පුළුවන්. එහෙම නැතුව බස් එක. එහෙම නැත්නම් ලන්ඩන් ඇතුළේ යන්න නම් ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් එක වෙනම තියෙනවා. ඊළඟ ටියුබ් එක නැත්නම් මෙහි කියන අන්ඩර්ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඊළඟ LNER එක වෙනම දුර යන්න වෙනම ට්‍රේන් සිස්ටම් එකක් තියෙනවා. දුර යන්න වෙනම බස් එක තියෙනවා. ඒ ඔක්කොම ලස්සනට නෙට්වර්ක් වෙලා තියෙනවා. ඔව් ඒ දැන් අපි දැනට අපේ මේ නෙට්වර්ක් එක අපි හදා ගන්න ඕන ලංකාවේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මාර්ග පද්ධතිය දැන් අධිවේගී මාර්ගයේ තියෙනවා කටුනායක ඉඳන් හම්බන්තොටට යන්න ඒ ටික තිබ්බට තව දේවල් කළ යුතු සෑහෙන දෙයක් කරන්න තියෙනවා. ඉතින් අපි දැන් කැබ් එකේ කතාව අපිට හදා ගන්න පුළුවන් දෙයක්. ඒතකොට එතනින් එහාට ඉතුරු ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆැසිලිටිස් ටිකට අපිට වියදම් කරන්න පුළුවන් දේවල් අනිවාර්යයෙන් වියදම් කළ යුතු දේවල්. මොකද ලංකාවේ රෙවෙනියු එකකින් සංචාරක ව්‍යාපාරයේ ලොකු කාර්යභාරයක් කරද්දී 4.8 මිලියන් වලට වඩා ලොකු පොටෙන්ෂල් එකක අපි අපේක්ෂා කරනවා නම් මේ දේවල් වලට අපි වියදම් කරන්න වෙනවා. ඒකෙන් එන ප්‍රතිලාභ ඉතාම වැඩි. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක ඉතාම වැඩි වෙනවා. ඊළඟට දැන් මේ වගේ අයිකොනික් තැන් වල අපේ අඩුපාඩුවකුත් තියෙනවා රට ඇතුලේ. හැබැයි අයිකොනික් කියන්නේ මම කියන්නේ මෑන් මේඩ් දේවල්. හැබැයි මේ නැචරල් රිසෝසස් ටික අපිට තියෙනවා. ඒ කියලා අපි කලින් කිව්වා වගේ සියලු දේවල් තියෙනවා. සියලු දේවල් අපිට සුබහදාම වගේ ලබා දීලා තියෙනවා. ඉතින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පිළිබඳව තමයි අපි මේන්ලි අද එපිසෝඩ් එකේ කතා කරන්නේ. අපිට ඒකට ඒ වගේ දේවල් තව මොනවද අපිට මේ දියුණු කරගන්න තියෙන කියන කතාව අපි තව ඉස්සරහට කතා කරමු. ට්‍රාන්ස්පොර්ටේෂන් නෙට්වර්ක් කොහොමද එකිනෙකට සම්බන්ධ වෙලා මේ සංචාරකවන්ට පහසුකම් සපයන්න කියන එක. එතකොට දැන් රසික මේ වගේ අයිකොනික් තැන් තියෙනවනේ. ඔව්. දැන් මේවා මෑන් මේඩ් තැන් මේ ලන්ඩන් අයි වගේ අපේ ඒවල පොඩි අඩුපාඩුවක් තියෙනවා. අයිකොනික් තැන් ගත්තාම මෑන් මේඩ් තැන් කොළඹ ඉතින් ඔය නෙළුම් කුළුණ නෙළුම් පොකුණ තමා ටිකක් බලන්න තියෙන්නේ. හැබැයි අපි ගාව ඕන තරම් නැචරල්ස් ටික තියෙනවා. ස්වභාවිකව තියෙන බයෝඩයිවර්සිටි එක අර මං කලින් කිව්වා වගේ බීචස් ටික, කඳු දිය ඇලි, ගංගා මේ දේවල් ටිකෙන් කැලෑ ටික, අලි ටික ඔක්කොම තියෙනවා. සංචාරකයෝ කැමති රටක් විදියට ඒ දේවල් වලින් අඩුවක් නැහැ අතර. කිසිම අඩුවක් නැහැ. ඒකට අපේ අඩුව තියෙන්නේ ඒ වලට ගියාම තියෙන ෆැසිලිටිස් සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ ආයිතම අඩුව තමයි එතනක් තියෙන්නේ. ඔව්. සහ දැන් එයාපෝට් එකේ ඉඳන් අපිට යන ට්‍රාන්ස්පෝර්ට් බස් එක කෝච්චිය ඒවල අඩුපාඩුත් එක්ක එතනට ගියන් පස්සේ එතන තියෙන ටොයිලට් එකේ ඉඳන් අපිට අඩුපාඩුකම් තියෙනවා. දැන් ගලමු සීගිරියම අරගත්තොත් ඒ සංචාරක අපි කියන්නේ මර්මස්ථාන කියලා. කියන්නේ සංචාරකයෝ කැමති ස්ථානවලට ගියාට පස්සේ එතන තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඇත්තටම අපි මුලින්දම හිතන්න ඕන ඒක මොන විදිහටද අප්ඩේට් කරන්න නිසා අප්ග්‍රේඩ් කරන්න. ඔය දෙකම වැදගත්. කාලෙත් එක්ක ලෝකේ වෙන සංචාරක ඩෙස්ටිනේෂන් දැන් මෙතන ලන්ඩන් නයි එක ගත්තොත් මෙතන තියෙන වොෂරූම් මෙතන ගිය ගාම මෙතන වොෂරූම් ටික තියෙනවා හොඳට. ඒ දේවල් ටික ඊට පස්සේ මිනිස්සුන්ට අනිකුත් පහසුකම් සියල්ල පිළිබඳව අපට කතා කරන්න දෙයක් නැහැ. දැන් මෙතන අපි මේ දෙක කම්පෙයාර් කරලා ගත්තොත් සීගිරියයි ලන්ඩන් නයිම දැන් මෙතන දැන් අපි මෙතන ටිකට් එක ගන්න ගියාම රසික මේකේ ටුවරිස්ට්ද ලෝකල්ටද කියලා නැහැ. හරිද? මේක මම හිතන කන්ට්‍රොවර්ෂල් ටොපික් එකක් වෙයි. ඒක කන්ට්‍රොවර්ෂල් පැත්ත මම විස්තර කරන්න. දැන් මම දකින පැත්තෙන් දැන් මෙතනට ගිහිල්ලා අපි ටිකට් එක ගද්දී
ඒකට ටුවරිස්ද ලෝකල්ද කියලා නෑ එකම රේට් එකෙන් ගාන ගන්නවා. දැන් හැබැයි අපි සීගිරියට ගියාම අපි අර එන ටුවරිස්ට පේන්නම ටිකට් දෙකක් කඩනවා ශ්‍රී ලාංකිකයට එක රුපියල් වලින් එක ගානකුයි ඒගොල්ලොන්ට ඔක කන්වර්ට් කරගන්න බැරි කමක් නැහැ නේ මේක ගහලා ඉවරලා ඩොලර් වලින් මේකේ ලොකු ඩිස්ක්‍රිපන්සි එකක් තියෙනවා අර පොඩි ඩිස්ක්‍රිමිනේෂන් එකක් ඒගොල්ලන්ට මෙහෙමයි දැන් මැලේසියා ඉන්දුනීසියා තායිලන්ඩ් සිංගප්පූර් ඔය වගේ රටවල ගත්තත් ඔය ටිකට් වර්ග වල ප්‍රයිසස් වල වෙනස්කම් තියෙනවා. ඉතින් ඕක ටිකක් අර ඔයා කිව්වා වගේම විවාදාත්මක මාතෘකාවක් සමහරවිට දේශීය ක්‍රවුඩ් එකට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මේක අඩු මුදලකට දෙනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ දෙන්න පුළුවන් සහ නියම වටිනාකම. ඒ කියන්නේ මේකෙදි මේ දේ පෙන්නලා අපිට ගන්න පුළුවන් නියම වටිනාකම ටුවරිස්ට්ගෙන් අය කරනවා වෙන්නත් පුළුවන්. දැන් ලංකාවේ හැම දැන් මෙහෙ ගත්තොත් රසික සමහරක් වෙලාවට ඒ වගේ දැන් අපි මියුසියම් එකක් ගත්තත් ඔව් නැචරල් තැනක් බලන්න ගියාම මෙහෙ එක පැත්තකින් ටිකට් කඩන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් එතකොට මෙහෙට පාඩුවක් වෙලා නැහැ නේ සංචාරකයා එනවා. ඒ තැන් වලට බලන්න එන සංචාරකයන් වාසා ඒ වටා මයික්‍රෝ ඉකොනොමි එකක් ඇදිලා තියෙනවා ඒ පැතිවල. ඒකට සමහරක් වෙලාවට දැන් සීගිරියම ගත්තාම අපි මේ සීගිරියම නායය උදාහරණයක් ගන්න. සීගිරියට යනකොට ඒ එන ටුවරිස්ට් ඊළඟට එන ඉම්ප්‍රෙෂන් එක සමහරක් විට ඊළඟ එයා ගිහිල්ලා රටකට ගිහිල්ලා එයාගේ රටට ගියන් පස්සේ ඒ ගැන කතා කරද්දී සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ ඒකේ ඒගොල්ලන්ට වෙච්ච අසාධාරණනේ වැඩියෙන් දැක්ක ලස්සනට වඩා අපේ වෙච්ච පොඩි අසාධාරණ වැඩියෙන් කතා කරනවා වෙන පුළුවන්. ඒතකොට සමහරක් විට අපිට බෑඩ් ඉම්ප්‍රෙෂන් එකක් එන්න බැරිද මේ ලෝකල්ස්ලගෙන් එක ගානක් ගන්නවා අපෙන් ඊට වඩා ලොකු ගානක් ගන්නවා. හැබැයි එයාගේ මවුත් ටු මවුත් දාන ඒ කතාවේදී අපිට ලැබෙන ප්‍රොමෝෂන් එක ඊට වඩා වැඩි වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වගේ. ඔව් ඒකදී ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා. සහ අර කලින් කිව්වා වගේ පොඩි විවාදාත්මක පැත්තකුත් තියෙනවා. ඊටත් වඩා අපිට කියන්නේ අපි මෙතනදී හයිලයිට් කරන්න ඕන කාරණාව තමයි මම විශ්වාස කරන විදිහට අර පහසුකම් ටික. අපිට සැපෙවුවා නම් ඔය ගාන පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඒකේදී ටොයිලට් එකේ තියෙන පහසුකම් පිරිසිදුකම ඊපස්සේ දේවල් ගන්න තමන්ට අවශ්‍ය කෑමක් මං ගන්න තියෙන තැන් වල තියෙන අප්ග්‍රේඩ් කරන ස්වභාවය. එතකොට අපි ගත්තොත් එහෙම ගයිඩන්ස් එක කියන්නේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් ගැන අපි කතා ටුවරිස්ට් ගයිඩ්ලා ගත්තොත් දැන් සමහර අය දැන් අපි මෙහෙ ආවා සමහර අය කැමති ටුවරිස්ට් ගයිඩ් එක්ක ගිහිල්ලා ටුවරිස්ට් ගයිඩ්ගෙන් විස්තර දැනගන්න කැමති අය ඉන්නවා. තව කොටසක් ඉන්නවා මං උනත් පර්සනලි ගත්තොත් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් එක්ක යනවට වඩා මං කැමති තනියම ගිහිල්ලා ඒක බලන්න. ඒතර මෙහෙ තියෙන දෙයක් තමයි ඩිජිටල් ඩිවයිස් එකක් දෙනවා හෙඩ්සෙට් එකත් එක්ක ඒක ගහගෙන අපිට ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා දැන් ඔයා මෙතනට යන්න දැන් ඔයා මෙතනට යන්න මේක තමයි දැන් ඔයාට පේන්නේ මේ පේන දේ මේකයි මේකේ හිස්ටරි එක මේකයි අපි ගත්තොත් සීගිරිය ලලනාව දැන් ඔයාට පේන්නේ මේ සීගිරිය ලලනාව හැදුවේ මෙහෙමයි මේකේ මෙහෙමයි කියලා ඩිජිටල් ඩිවයිස් එකෙන් දෙනවනේ අමරකලා ටූරිස්ට් ගයිඩ් ගන්න කැමති නැති එක ඒකට අය කිරීමක් කරලා ඩිජිටල් ඩිවයිස් එකට ඉෂුව කළාට කමන්නේ නැහැ. කියන්නේ මේ ඒ දේවල් අර ටිකට් එකත් එක්ක ඒක එන්න ඕනේ. ටිකට් එක කරනවා කියලා කියනවනේ හැමතිස්සෙම සෙනන්දා ඒක අපිට බෙන්ච්මාර්කින් වලදී අපි කම්පිටිටිව් බෙන්ච්මාර්ක් කියලා එකක් තියෙනවා. right. කම්පිටිටිව් බෙන්ච්මාර්කින් කියලා කියන්නේ ලෝකේ වෙනත් රටවල් කොහොමද මේ දේ කරන්නේ කියන. දැන් ඔයා කිව්ව පොයින්ට් එක ඉතාලම වැදගත් දෙයක්. ඒත් ඒ රටවල් ඒ දේවල් කරනකොට අපිට පුළුවන් ඒ ක්‍රමේ අපිට ඕන විදියට අර ක්‍රමේම හදාගන්න. එතකොට ඒක අපි හිතන්නකො මීට අවුරුදු 5කට කලින් ආපු සීගිරිය බලන්න ආපු සංචාරකයා ආයසරයක් ආවොත් බලනවා මේගොල්ලෝ දැන් සෑහෙන දේවල් ටිකක් කරලා අලුත් දේවල් නේද අලුත් දේවල් ටිකක් කරලා තියෙනවා වොෂ්රූම්ස් එක අප්ග්‍රේඩ් වෙලා තියෙනවා ඊට පස්සේ ගයිඩන්ස් එක දෙන්න පුළුවන් මේ වගේ ස්මාර්ට් ඩිවයිසස් ටිකක් තියෙනවා ඒතර ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තෙන් කතා කරොත් ට්‍රාන්ස්පෝර්ට් එක රටක් විදියට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා මේ දේවල් ටික තමයි අපි කරන්න ඕනේ ඒක තමයි ඉබේම මාකටිං එක ඒගොල්ලෝගෙන් එනවා ඒ මාකටිං දැන් අපි මම කලින් ගිය වෙලේ මෙහෙම තිබ්බේ නෑ දැන් මෙහෙම තියෙනවා කියන කතන්දරේ කතා වෙනවා ඕක ඇත්තටම ඒ දේ ඉතාම වටිනවා සංචාරක ව්‍යාපාරය අපි මේ කතා කරන්නේ ඇත්තටම ලංකාවේ ලස්සන දේවල් බලන්න හිතලා තමන්ගේ පවුල පිටින් යාළුවොත් එක්ක එන මිනිස්සු ගැන තමයි බහුතරයක් කතා කරන්නේ. නැතුව අපි ට්‍රැවල් ඒජන්ට්ස්ලත් එක්ක එලා ලොකු ට්‍රිප්ස් ඕගනයිස් කරගෙන නැහැ කොහොමද ඒ පහසුකම් ටික ලැබෙනවා ඇති. ඉතින් ඒ විදිහට තමයි අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හැබැයි අපි කොම්පොනන්ට්ස් ටිකෙන් අපි තාම කතා කරේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක විතරයි. අපිට ලොකු මාතෘකාවක් මේ කතා කරන්නේ අපේ පරමාර්ථය තමයි
තමා මේ දැන් මේ අපි එංගලන්ත ඉන්න ගමන් දකින අත්දැකීමෙන් ඔව්. කොහොමද ලංකාවේ රෙවනිව් එක මීට වඩා ටූරිසෙක්ට් එකෙන් වැඩි කරගන්නේ කියන එකට අවශ්‍ය පොඩි තල්ලුවල් ලබා දෙන්න බාදන්නන ඒ දේවල් ටික තමයි අපි මේ කතා කරන්නේ. සට අපි අද කතා කරේ රසික අර එයාපෝට්ටු එයාපෝට් ටුවරිස් කෙනෙක් එයාපෝට් එකෙන් එලියට බැස්සහම එයා ෆුල් රවම්ම ගහලා යාපෝට් එක එනකම් වන ඉන්ෆස්ට්‍රක්චර් එක විතරනේ අපිට කතා කරන්නේ. මේක ලොකු බ්‍රෝඩ් ටොපික් එකක් අපි අර කැටගරයිස් කරගත්තා වගේ. මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට පුළුවන් අදහස් දක්වන්න වෙනම අදහසක් තියෙනම් කතා කරන්න. ඉතින් අපි තවත් අපේ කම්පොනන්ට්ස් ටික ගැන කතා කරන්න වෙනම දවසක හම්බෙමු. අද සහ වෙනම තැනක හම්බෙමු. එහෙනම් අද අපි අපේ පොඩ්කාස්ට් එක මෙතනින් අපි ඉවර කරමු මේ එපිසෝඩ් එක. අපේ ද 10GR channel එක ඔයගොල්ලෝ තාමත් subscribe කරේ නැත්නම් subscribe කරලා like කරලා comment කරලා අපිට සහයෝගය දෙන්න සහ අපේ අනිත් channel එක තියෙනවා ද 10 golden rules එක අපේ English channel එක. ඒ channel එකත් subscribe කරලා like කරලා comment කරලා bell icon එක ඔයගොල්ලෝගේ support එක දෙන්න කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා. අවසානයේ රසික මේ අපි අපේ මතයක් කියන්නේ අපි දකින දෙයින් මේ කියන්නේ අපි කියන දේ හරිම වෙන්න පුළුවන් වැරදි ඉන්න පුළුවන් මීට වඩා දැනුම තියෙන අය ඉන්න පුළුවන්. ඒ හින්දා කමෙන්ට්ස් වල අපිට ඒ පිළිබඳව කියන්න අපි ඒව නිවැරදි කරගෙන තව මේකේ කරුණු නිවැරදි කරගෙන ඉස්සරහට යන්න කැමති. අපි මේ එකම උත්සාහයක් දරන්නේ ලංකාවේ අපි දිගටම කතා වෙච්ච රුස සමාජයක ඇටිටියුඩ් එක අරගෙන කොහොමද ලංකාව දියුණු රටක් කරගන්න කියන එක තමයි අපේ තීනිය. පුරවැසියා දියුණු කරන ගමන්ම රට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක දියුණු වෙන ගමන් ආකල්ප දියුණු වෙන ගමන් මේ සියල්ල හරහා රට දියුණු කිරීම තමයි අපේ එකම පරමාර්ථය. එහෙනම් අපි අදට සමුගමු. නමුටම අයිබෝන්. All my memories gather around her, minor lady, brings you to the water. Dark and dusty, painted on the sky, dusty teeth and motion, touch up in my country road. Country roads take me home to the place I belong. West Virginia, mountain mama, oh take me home. Country roads.